අපි කතා කරා ලෝගෝ ඩිසයින් එකකුණත් පුංචි කතාවක් නිර්මාණය කරන එක ඇත්තටම කොහොමද වැදගත් වෙන්නේ කියලා අලුතෙන් ස්ටාර්ට්අප් එකකට. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් එකක් ඩිසයින් කරද්දී ඒකට පොඩි බෑක් ස්ටෝරි එකක් එක ඩිසයින් කරන එක. ඊට පස්සේ අපි බලමු ඒ වගේම තමයි ලෝගෝ ඩිසයින් එක වගේ තමයි ඒ බ්‍රෑන්ඩ් එකට යූස් කරන කලර්ස්. ඒතර ඒ කලර්ස් උත් ඇත්තටම පාවිච්චි වෙන්න ඕනේ ඒ බ්‍රෑන්ඩ් එකේ ටාගට් ඔඩියන්ස් එක. එහෙම නැත්නම් ඒ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරන අරමුණු කරන් ඉන්න පාරිභෝගිකයන් ගැන කල්පනා කරලා. අපිට ගන්න පුළුවන් කානේජ් කියන බ්‍රෑන්ඩ් එක උදාහරණයක් වශයෙන්. මොකද කානේජ් කියන්නේ ලෝකල් බ්‍රෑන්ඩ් එකක්. ඒතර ඒගොල්ලන්ගේ ලෝකල් බ්‍රෑන්ඩ් එක ටාගට් කරලා තියෙන්නේ ඇත්තටම මේ තරුණ පරපුර එම් කරගෙන. ඒ විතරක් නෙමෙයි G Flock. ඒතකොට ඒ ඔක්කොම විලාසිතා අලෙවි කරන තැන්. එහෙම නැත්නම් ව්‍යාපාර. ඒතකොට ඒව ගොඩක් ඒගොල්ලන්ගේ කලර්ස් ගත්තොත් එහෙම ඒගොල්ලන්ගේ ලෝගෝ ඩිසයින් එකේ තියෙන කලර්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ බිල්ඩින් එකේ තියෙන කලර්ස් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක් මේගොල්ලෝ පාවිච්චි කරලා තින්නේ ඇත්තටම මේ තරුණ පරපුර ටාගට් කරගෙන. ඒතර ඒකෙන් හින්දා මේ තරුණ එහෙම නැත්නම් අපේ අවශ්‍ය පාරිභෝගිකයාගේ සයිකොලොජි එක. එයාගේ අවශ්‍යතාවය තේරුම් ගන්න එයාට මැච් වෙන්න දෙයක් ඩිසයින් කරන අවශ්‍ය පාට යූස් කරන එක සෑහෙන වැදගත්. ඒතර ඒක තව උදාහරණයක් තමයි එහෙම නැත්නම් තව කී එලිමන්ට් එකක් තමයි ඒ විදිහට දැනගෙන අවශ්‍ය වර්ණ හරියට පාවිච්චි කරන එක. ඒතර අපි ඒකට යූස් කරන්න පුළුවන් අපි දන්න සබ්ජෙක්ට් එකකින් කිව්ව වචනකින් කිව්වොත් එහෙම ඒකට අපි කියනවා color psychology use කරන එක කියලා. ඒතර මෙතනදී ඇත්තටම අවශ්‍ය කරන දෙයක් තමයි evoking the right emotions in the target audience. ඒ කියන්නේ අපේ logo design එක වෙන්න පුළුවන්, අපේ building එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපේ product එකේ colors වෙන්න පුළුවන්, product එකේ design එක වෙන්න පුළුවන්. ඒ ඕනම දෙයකින් අපි ඇත්තටම කරන්නේ මෙන්න මේ විදිහට මේ target audience එකට අවශ්‍ය. එහෙම නැත්නම් අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන emotion එක මොකද්ද? අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන desire එක මොකද්ද? අන්න ඒක evoke වෙන විදිහට තමයි අපි දේවල් design කරන්න අවශ්‍ය වෙන්නේ. එතකොට අපි කලිනුත් කතා කරා Pixby කියලා device එකක් ගැන. ඒතකොට මතකයිද Pixby device එක ඇත්තටම මේක පාවිච්චි කරලා තිබ්බේ පුංචි රෝස පැහැති device එකක්. ඒක ඉන්ස්පයර් වෙලා තිබ්බෙත් අපි දන්නවා අපි කතා කරා piggy bank එක. ඒතකොට ඇත්තටම මේ Pixby කියන device එක පාවිච්චි කරන්නේ පුංචි ළමයින්ට cryptocurrency use කරලා saving. එහෙම නැත්නම් saving and investment කියන දෙක කියලා දෙන්න. එතකොට ඒක ඇතුලේ ඔයගොල්ලෝ දැක්ක මේ පිටිපස්සෙන් පේන පින්තූරේ පේනවා Pixby device එක design කරලා තියෙනම හරිම හුරුබුහුටි විදිහට. එහෙම නැත්නම් හරිම ලස්සන දැකුම් කළු විදිහට මේ පුංචි ළමයින්ට ආකර්ෂණය වෙන විදිහට. ඉතින් මේක තව ඇවිල්ලා key element එකක්. අපි product එකක් එහෙම නැත්නම් brand එකක් design කරද්දී colors පාවිච්චි කරන්නේ කොහොමද? අපේ product එකකට අපි shape එකකට අපි යොමු වෙන්නේ කොහොමද? අපේ brand එකේ logo design එක කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ඇත්තටම හරිම වැදගත්. මෙන්න මේ පාරිභෝගිකයන්ට කතා කරන්න යද්දී